කොන්නිචෝ. ඉතින් අදත් කොන්නිචෝ කියලා පිළිගන්නවා සීකෝ ජපාන් YouTube channel එකට ගලන ඔයගොල්ලෝ සියලු දෙනෙක්ම. ඉතින් අද අයිසත්ස් වල තුන්වෙනි වීඩියෝ එක. අද කියලා දෙන්නේ නම තවත් වැදගත් අයිසත්ස් එකක්. ඒ තමයි ජීවිතේට අපිට පළවෙනි වතාවට කෙනෙක්ව හමුනාම ඉස්සෙල්ලාම කෙනෙක්ව හමුනාම අපි ජපාන් භාෂාවේදී අයිසත්ස් කරන විදිය. ඉතින් අපි පළවෙනි වතාවට කෙනෙක්ව හමුනාම ජපාන් භාෂාවෙන් එයාට අයිසත්ස් කරනවා හජිමේ මෂ්ටි කියලා. හජිමේ මෂ්ටි. ඉතින් හජිමේ කියලා කියන්නේ මුල්ම. පළවෙනි වතාව නැත්නම් මුල් වතාව මුලින්ම කියන අදහස. ඒකත් එක්ක මුලින්ම කෙනෙක් අපිට හම්බුනාම අපි ජපාන් භාෂාවේ අයිසත්ස් කරනවා හජිමේ මෂ්ටි කියලා. ඉතින් මේක සිංහල තේරුම විදිහට ගත්තොත් ඕගොල්ලෝ ගොඩක් වෙලාවට Google එකේ සර්ච් කරලා නැත්නම් පොතක් අරන් බලුවත් තියෙනවා. සිංහල භාෂාවෙන් ගත්තොත් හම්බවීම සතුටක් කියන එක කෙනෙක් අපි හම්බුනාම කරන අයිසත්ස් එකනේ. එයාට ඔබ හම්බවීම සතුටක් කියනවා. ඉතින් ඉංග්‍රීසියෙන් ගත්තොත් nice to meet you කියන එක. ඉතින් මේකේ වෙනස තමයි ජපාන් භාෂාවේදී හජිමේ මෂ්ටි කියලා කිව්වා. මේක මුලින් අපිට ජීවිතේට කෙනෙක්ව මුල් වතාවට හම්බ වෙනවා කියලා හම්බෙන්නේ එක වතාවයිනේ. ඊළඟ වතාවේ හම්බුනත් යාවේ දෙවෙනි වතාව නැත්නම් තුන්වෙනි වතාව හෝ එකවෙනි පාරද හම්බෙන්නේ කියන එක තමයි වෙන්නේ. එතකොට ඉංග්‍රීසි භාෂාවේ සහ සිංහල භාෂාවේදී නම් ඒක අපිට නවත පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ nice to meet you කිව්වොත් එහෙම අපි එයාව හම්බ වෙන අපි දුමු අවුරුදු ගානකට පස්සේ ආය හම්බ වෙනවා නම් එයාව අපි කියනවා nice to meet you again කියලා කියනවා. නැත්නම් නැවත හම්බ වීම සතුටක් කියන එක. අපිට කියන්න පුළුවන්. හැබැයි ජපාන් භාෂාවේදී හජිමේ මෂ්ටි කියන එක ආයෙ කියන්න බෑ. ඒ කියන්නේ එකම කෙනෙක්ට දෙවතාවක් කියන්නේ නැහැ හජිමේ මෂ්ටි කියන අයිසත්ස් එක. ඒක එක වතාවයි. මොකද ජීවිතේට කෙනෙක්ව අපිට පළමු වතාවට හම්බ වෙනවා කියලා හම්බෙන්නේ එක වතාව වෙන්නේ. ඊළඟ වතාව හම්බ වෙනකොට යාව පළවෙනි වතාව නෙමෙයිනේ. ඒක නිසා ඒක හජිමේ මෂ්ටි කියන්න බෑ. හරි. එතකොට කියන්න පුළුවන් වෙනම අයිසත්ස් මාර්ග පසුව කියලා දෙන හිසෂිබුරි කියන එක කියන්න පුළුවන්. يعني කාලෙකින් කියනවා වගේ. ඉතින් ඔයාලට මේ පැහැදිලි කරන්න හජිමේ මෂ්ටි කියන අයිසත්ස් එක අපි පාවිච්චි කරන්න කෙනෙක්ට ජීවිතේ අපේ ජීවිතේදී පළවෙනි වතාවට හමු වෙනකොට විතරයි. හරි. ඉතින් ඒක අර වෙන භාෂාවලින් ගන්නකොට සිංහල භාෂාවෙන් ගත්තා වුණත් ඉංග්‍රීසි භාෂාවෙන් ගත්තා වුණත් වෙනත් භාෂාවෙන් ගත්තත් ඒකට 100%ක්ම හරි වචනේ නැහැ. ඒ ළඟින් යන වචනේ තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට වඩාත් වැදගත් වෙන්නේ මේක එහෙන් පිටින්ම සිංහල භාෂාවෙන් මේකේ තේරුම මොකක්ද නැත්නම් ඉංග්‍රීසි වලින් තේරුම මොකක්ද කියලා ඉගෙන ගන්නවට වඩා ඒකත් එක්කම මේක පාවිච්චි කරන්නේ මොන අවස්ථාවේද මොන වෙලාවෙද කියලා එක කාලය මතක තියාගන්න එක තමයි ඉගෙන ගන්න එක තමයි වඩාත්ම වැදගත්. ඉතින් හජිමේ මෂ්ටි කියන අයිසත්ස් එක පාවිච්චි කරන්නේ අපිට ජීවිතේට කෙනෙක් මුල්ම වතාවට පළවෙනි වතාවට හමු වෙනකොට කියන එක මතක තබා ගන්න.